හයි හයි ඔයාලට කොහොමද? ඔන්න අද මම මේ vlog එකකින් බෙදාගන්න යන්නේ අපේ ගෙදර අපි අවුරුදු චාරිත්‍ර කරගත්තේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මම ලස්සනට කොළ තියලා මල් තියලා ලස්සන ඩෙකරේෂන් එකක් දාලා ලිප මෙලවීමට හදාගත්තු විදිය. ලිප හදාගත්තු විදිය. ලිප ඩෙකරේෂන් කරපු විදිය. ඉතින් දැන් ඔන්න චාරිත්‍රය නැකතට ඒ චාරිත්‍රය කරන්න අපි ලිප පත්තු කරගන්නවා නැකත් වෙලාවට. ඉතින් ලස්සනට මං හදාගත්තා ලිප තියෙන තැන, ලිප පත්තු කරන තැන. ඉතින් මේ විදිහට තමයි ඒක උනේ. ඉතින් මම ඔයාලා හැමෝටම විශ් කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. මගේ වොයිස් එකත් අවුල්. මොකද මං අසනීපෙන් ඉන්නේ අවුරුද්දට කලින් ඉඳලා මේ වීඩියෝ එකට වොයිස් කරන වෙලාවෙත් අසනීපෙන් තාම මගේ උගුර හොඳ නැහැ. ඉතින් ওই විදිහට තමයි අපි නැකතට ලිප පත්තු කරගත්තේ. මෙහෙම තමයි ඉතින් ඒක උනේ. ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාලට පේන්නේ අපි කිරි මුට්ටියේ ලිපේ තියාගෙන කිරි උතුරනකම් බලන් ඉන්න විදිය. ඔන්න ඉතින් හරි ලස්සනට කිරි ඉතුරුවා අපේ ගෙදරට. හරි ලස්සනක් ඒක අපිට. ඉතින් ඔන්න අපේ අක්කා ඊළඟට කිරිබත් කපනවා. අපේ අවුරුදු කෑම මේසෙට තියන්න. මොකද අපි ආහාර අනුභව චාරිත්‍රය ඊළඟට කරන්න තියෙන්නේ අපිට. ඒකට අපි මේ කිරිබත් කපා ගන්න විදිය අක්කයි මමයි. අක්කා තමයි කැපේ. මම තමයි වීඩියෝ කළේ. ඉතින් මේ තියෙන්නේ අපේ කිරිබත් පිඟාන. ඉතින් මේ තියෙන්නේ අපි හදපු කිරිබත්. අපි අවුරුද්දට හදාගත්ත කැවිලි පහන් තෙල් ඔය ඔක්කොම තියලා අවුරුදු කුමාරයාට පිළිගැන්වීම තමයි මේ කරන්නේ. ගොක්කල අත්තකින් මේ වගේ මේ විදියට හදාගෙන අපි හදාගත්තු ඔක්කොම ඒක ඇතුලින් තියලා අපි වැඳලා ඊට පස්සේ පන්සිල් සමාදන් වෙනවා. මෙහෙම මේ විදියට තමයි අපි ඒ චාරිත්‍රය කළේ. පහන් පත්තු කරලා මල් තියලා එහෙම තමයි මේක උනේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ අයියා වඳිනවා. ඊට පස්සේ අපේ අක්කා වඳිනවා ඒකට. ඉතින් මේ අපේ සුදු බෝලේ රතිඤ්ඤ වලට බයයි මේ මගේ හැඟෙල්ලීලා ඉන්න විදිය. එයා හරි බයයි ඒවට. ඉතින් මේ තියෙන්නේ අපේ අවුරුදු කෑම මේසේ. පාට කොකිස් හදලා රුලන් නළුව හදලා කෙසෙල් තියලා ඒ විදියට තමයි අපේ අවුරුදු පිසමේ තියෙන්නේ. ඊළඟ චාරිත්‍ර තමයි ආහාර අනුභවය. මේක තමයි අපි කැමතිම නැකත. ඉස්සෙල්ලම ඉතින් අපේ අයියාට තමයි අපේ අම්මා මේ කවන්නේ කිරිබත්. ඊට පස්සේ මේ ඉතින් ඊළඟට ආහාර අනුභවය කරන්න යන්නේ අපේ අක්කා. මෙහෙම තමයි ඉතින් අපි ආහාර අනුභවය කරේ. ඊළඟට ඔයාලා දකින්න කැමතිම කෙනා තමයි මේ ආහාර අනුභව කරන්න යන්නේ. ඒ තමයි මම. මේ ඉතින් මම ආහාර අනුභවය කරපු විදිය. ඉතින් ඔයාලගේ ගෙදරත් මෙහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. බෞද්ධ ගෙවල් වල මේක මෙහෙම වෙනවා කියලා දන්නවනේ අපි. ඉතින් මේ අපේ චූටි මැනික පොඩි ස්ට්‍රගල් එකක් කරනවා මෙතන මේ කිරිබත් කවන්න. මොකද එයාට කවුරු හරි කරන දේ බලන් හිටියොත් එයා ආසාවෙන් ඊට පස්සේ කරනවා. ඔන්න බලන්න. එයා ඊට පස්සේ කිසිම කරදරයක් කලබලයක් නැතුව ඒ චාරිත්‍ර කරන හැටි. ඔය තියෙන්නේ. එයා එහෙම තමයි. මුල් ටිකේ පොඩ්ඩක් අවුල යනවා එයාට. ඉතින් මෙන්න මේ විදියට තමයි ආහාර අනුභවය චාරිත්‍රය උනේ.
ඔන්න බලන්න ඊට පස්සේ අපේ සුදු පෝලෙත් ආහාර අනුභවය කරනවා. එයා අපිට දරුවෙක් වගේ. අපි එයාව හදන්නේ දරුවෙක් වගේ, බලු පැටියෙක් වගේ නෙමෙයි. අපි එයාට හරි ආදරෙයි. එයාත් එහෙමයි. එයාත් අපිට හරි ආදරෙයි. ඔන්න ඉතින් එහෙම තමයි ආහාර අනුභව චාරිත්‍රය උනේ. මේ තියෙන්නේ අපේ අයියා අපේ අවුරුදු කෑම මේසේ අලේ කරන විදිය. එයා ඉතින් කෑම මේසේ පහන පත්තු කරලා එයා ඉස්සෙල්ලම කෑම බෙදාගෙන කනවා. ඊට පස්සේ තමයි අපි. එහෙම තමයි අපේ අවුරුදු කෑම මේසේ අලේ උනේ. අලේ උනේ සහ අලේ කරේ. හැමදේම තියලා මේ අපේ අක්කා කිරිබත් බෙදාගන්න හැන්දක් තියලා නැහැ. ඉතින් අයියා මේ විදියට කෑම බෙදාගෙන කනවා. ඊට පස්සේ අපිත් කනවා. ඊට පස්සේ ඉතින් අවුරුදු දවසේ අප්‍රේල් 14 වෙනිදා චාරිත්‍ර ටික ඉවරයි. මෙන්න මෙහෙම තමයි අපි අවුරුදු චාරිත්‍ර කළේ අපේ ගෙදර. ඉතින් thank you අපේ vlog එක බලුවට. බොහොම ස්තුතියි.